අදත් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා 13 ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් ඔයා මේක තුල ඉන්නේ ලංකාවේ වැඩිම චෙස් ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්න YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසත් ඔයාලට විශේෂිත පාඩමක් අරගෙන තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරනවා ඔයාලට ගොඩක් වැදගත් චෙස් ට්‍රැප් එකක් චෙස් උගුලක් ගැන. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි ඉක්මනට යමු අපේ පාඩමට. ඊට කලින් මට පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. තවමත් අපේ YouTube channel එකට එකතු වෙලා නැත්නම් පල්ලෙන් තියෙනවා subscribe button එක. subscribe button එක click කරලා අපේ YouTube channel එකට subscribe කරලා එකතු වෙන්න. නොතේරෙන චෙස් තේරෙන සිංහලෙන් රවිදුසී දසනායක දිවයිනටම ඔන්ලයින් බිගින ඉන්ටර්මීඩියට් ඇඩ්වාන්ස් රේටඩ් මේ සියලුම ලෙවල් එකම ගුරුවරයෙක්ගෙන් රවිදුසී දසනායක ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධවීමට තිරේදිස් වන දුරකථන අංකයට WhatsApp පැණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. රයිට්, ඉතින් මම මීට කලින් අප්ලෝඩ් කරලා තිබුණ වීඩියෝස් වලට ඔයාලා කමෙන්ට්ස් දානවා. ඒ අතර කමෙන්ට් එකක් තිබුණා හැලෝවින් ගැන උගන්වන්න කියලා. ඉතින් ඔයාලටත් මොන හරි අවශ්‍ය පාඩම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. ඔයාගේ නමත් එක්ක මට පුළුවන් ඔයාට ඒ අවශ්‍ය පාඩම් ඉදිරි වීඩියෝස් වලදී අරන් එන්න. එතකොට මේ ඕපනින් එක ඇත්තටම ගොඩක් කතා බහකට ලක් වුණා 20 වන සියවසේ. 20 වන සියවස කියන්නේ 1900 අවුරුද්දේ ඉඳන් 2000 අවුරුදු දක්වා කාල පරාසය අපි කියනවා 20 වන සියවස කියලා. ඉතින් 20 වන සියවසේදී ටිකක් කතා බහට ලක් වුණ හොඳ ඕපනින් එකක් රයිට්. අපි කතා කරමු රයිට්. මොකද්ද එතන තියෙන විශේෂ දේ කියලා. රයිට්. අපි මේක E4 players ලට තමා ගොඩක්ම හොඳ white වලින්. රයිට්. එතකොට මෙයා E5 ප්ලේ කරාම ප්‍රධාන වශයෙන් knight ප්ලේ කරන්න පුළුවන් අපිට. පොන්ට ඇටැක් කරන්න. ඒතර opponent ගේ පැත්තෙන් වැඩිපුරම ප්ලේ වෙන move එක තමයි knight C6 ඇටැක් ඩිෆෙන්ඩ් කරන්න එයාගේ පොන්ට. හරි. ඊළඟට විශේෂ moves කිහිපයක් තියෙනවා. සාමාන්‍ය සමහර players-ලා බිෂොප් ප්ලේ කරනවා, නයිට් ප්ලේ කරනවා, ඊට පස්සේ පෝන් ප්ලේ කරනවා. රයිට්. කොහොම නමුත් මෙතනදී නයිට් C3 තමා ප්ලේ කරන්න ඕනේ. ඒ වගේම ඔපොනන්ට් ගේ පැත්තෙන් නයිට් F6 ප්ලේ වෙන්න ඕන. අපි මේ ඕපනින් එකට කියනවා 4 නයිට් ඕපනින් කියලා. නැත්නම් 4 නයිට් ගේම් කියලා. හරි. නයිට් 4 එළියට ඇවිල්ලා තියෙන වෙලාවක මෙන්න මේ විදිහට පොසිෂන් එක තියෙද්දි අපිට මේ හැලෝවින් ගැම්බිට් එකෙන් හැලෝවින් ගැම්බිට් ඕපනින් එකෙන් අපිට පුළුවන් ඔපෝනට්ගේ මෙන්න මේ පෝන්ව කපන්න නයිට්ගෙන්. මෙන්න මේ මූ එක. එහෙම නැත්නම් මේකට අපි කියන හැලෝවින් ගැම්බිට් කියලා. මෙන්න මේ ගැන අපි කතා කරන්න ඕනේ. අතට මේක ටිකක් අවදානම්කාරී ඇදීමක්. ඉතින් මම ගොඩක් වෙලාවට මේ ඇදීම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට ස්ටෑන්ඩඩ් ටූර්නමන්ට් එකක. කියන්නේ පැය එකහමාරක් ලැබෙන ටූර්නමන්ට් එකකදී මම මේ ඕපනින් එක කිසිසේත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ ඕපනින් එක අපිට ප්ලේ කරන්න පුළුවන් බ්ලිට්ස් වගේ කාලය අඩු කාලපරාසය අඩු ටූර්නමන්ට්ස් වලදී. ඒ වගේම ඔයාට ප්ලේ කරන්න පුළුවන් අන්රේටඩ් ප්ලේයර්ස්ලත් එක්ක වගේ ප්ලේ කරන්න පුළුවන්. විශේෂයෙන්ම සාමාන්‍ය රේටින් එක ඉන්ටර්නැෂනල් රේටින් එක 1500ට වැඩි ප්ලේ කෙනෙක් එක්ක වගේම chess.com ලී චෙස් රේටින් එක 1800ට වඩා වැඩි වගේ ප්ලේයර්ස්ලත් එක්ක ප්ලේ කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන. හරි. අපි බලමු ඇයි මේ වගේ ගැම්බිට් එකක් දෙන්නේ මේ වගේ නයිට් කෙනෙක් සැක්‍රිෆයිස් කරන්නේ. හරිද? රයිට්. ප්‍රධාන වශයෙන් මෙතනදී අයිඩියාස් කිහිපයක් තියෙන එකක් තමයි රැපිඩ් ඩෙවලොප්මන්ට්. ඒ කියන්නේ ඉක්මනින් අපිට අපේ පීසස් ටික ඩෙවලොප් කරගන්න පුළුවන්. රයිට්. දෙවනි කාරණාව තමා මැසිව් සෙන්ට් එකක් හොඳ සෙන්ට් එකක් ගන්න පුළුවන්. පෝන්ස්ලාගේ සමන්විත ඉදිරියේදී ඒ ගැන ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. රයිට්. ඒ වගේම ඉක්මනට ස්පෙෂලි ක්වික් ඇටැක් එකකට යන්න පුළුවන්. ඉක්මනට ඔපොනන්ට් ගේ පැත්තට ඇටැක් කරන්න යන්න පුළුවන්. ඕක තමා ප්‍රධාන හේතු කිහිපය. රයිට්. එහෙනම් අපි දැන් කතා කරමු කොහොමද සාමාන්‍ය ප්ලේයර්ස්ලා මේ ඕපනින් එක ප්ලේ කරන්න කියලා. රයිට්. මෙතනදී බොහෝ දුරට මම මේන් ලයින් එකකින්ම ඉස්සෙල්ලා උගන්වන්න. මේන් ලයින් එක කියන්නේ most famous ලයින් එක. කියන්නේ වැඩිපුරම ප්ලේයර්ස්ලා ප්ලේ කරන ලයින් එක. රයිට්. මෙතනදී නයිට් ප ගන්නවා ගොඩක් අය. දැනුවත්ව හෝ නොදැනුවත්ව සමහර අය ගොඩක් ආසාවෙන් ගන්නවා මෙයාව. සමහර අය ටිකක් බයින් වගේ මේ නයිට් ප ගන්නවා. රයිට්. ඕකේ. මේ අවස්ථාවේදී අපිට පුළුවන් D4 ප්ලේ කරන්න. රයිට්. එතකොට ප්‍රධාන වශයෙන් නයිට් ඇටැක් වෙනවා. එතකොට මම මෙතන සාමාන්‍ය මෙතනදී යන ප්‍රධාන වේරියේෂන් මම
ඇරෝස් වලින් දානවා මොකද මට එකක්වත් මග හැරෙන්නේ නැති වෙන්න ඔයාලට උගන්වන්න පුළුවන්. මොකද සමහරලාට උගන්න යනකොට වේරියේෂන් ලයින් මගේ හැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මතක් කිරීමක් වශයෙන් තමයි මම මේ වේරියේෂන් ලයින් ටික වෙනම හයිලයිට් කරලා තියෙන්නේ. හරි ඒකත් මම පොඩ්ඩක් මතක් කරනවා ඔයාලට. ඇයි මේ ඊතල වැටෙන්නේ කියලා. හරිද? එතකොට එක ලයින් එකක් හරි මග නොහැරෙන්න ඔයාලට උගන්නන අවශ්‍ය නිසා තමයි ඒ වේරියේෂන් ලයින් ටික මම ඔන් කරලා තියෙන්නේ. හරි. එතකොට ප්‍රධාන වශයෙන් මෙතනදී නයිට් නැවත හිටපු තැනටම බැක් කරන ප්ලේයර්ස් ලා ඉන්නවා. සමහරලාට නයිට් G6 වලට ගන්න ප්ලේස්ලා ඉන්නවා. රයිට් ප්‍රධාන වශයෙන් මෙන්න මේ මූව එක ජනප්‍රියයි. ඉතින් මම එතනට ගිහිල්ලා පස්සේ මේ මූව එක ගැන කතා කරන්න. හරි. මෙතනදී මෙයා නයිට් මේ විදිහට ඉලට ගත්තාම අපිට පුළුවන් D4 දාලා නයිට් ඇටැක් කරන්න. දැන් නයිට් නැවත ඇටැක් වෙනවා බොහෝ දුරට නයිට්ව නැවත E5 වලට ගේනවා ආරක්ෂිතව. මොකද නයිට් කැපෙනවනේ. ඒ නිසා ඔපොනන්ට් නයිට්ව E5 වලට වගේ ගෙන try කරනවා. right now මෙතනදී අපිට පුළුවන් ඊළඟට F4 play කරන්න. right දැන් ඇත්තටම අපේ knight කෙනෙක් down එක අපි ඔළුවේ තියාගන්න ඕන. මොකද මුලින්ම අපි knight කෙනෙක් අපි sacrifice කරා. right යට කපා ගන්න දුන්නා. right okay දැන් මෙතනදී ප්‍රධාන වශයෙන් knight යන්න මේ square එකට එන්න බෑනේ කොහොමත් පොන්ස් ඉන්නවා මේකට එන්න පුළුවන්. හැබැයි එතනට આવොත් නැවත අපි මේ විදිහට play කරොත් H3 වගේ දාන්න පුළුවන්. right ඊට පස්සේ ආපහු නයිට් බැක් කරන්න පුළුවන්. රයිට් ඊට පස්සේ මේකත් දිගින් දිගට ඇදෙනවා අපිට මෙයාට ඇටැක් කරන්න පුළුවන්. ඊට පස්සේ නයිට් නැවත ගෙනියන්න පුළුවන්. එන්න බෑනේ ආරක්ෂිතවනේ. ආරක්ෂිතව ඉන්න තැනක් නෑ. ඉතින් ආපහු ගෙනියන්න ඕන. ඒ විදිහට දිගට ඇදී යනවා. රයිට් මම ඉස්සෙල්ලා කතා කරන්නම් මෙතනදී ප්‍රධාන වශයෙන් නයිට් G6 ප්ලේ කරොත් මොකද්ද කරන්න ඕන කියලා වැඩිපුරම ජනප්‍රිය මූව එක ඒක. ඒ නිසා රයිට් දැන් අපිට පුළුවන් E5 ප්ලේ කරන්න. එතකොට නයිට් ඇටැක් වෙනවා. රයිට් දැන් මෙයා නයිට් ඉවත් කරගන්න ඕන. රයිට් නයිට් ආරක්ෂිතව යන්න පුළුවන් ස්ක්වයර් එක G8 පමණයි නේද? අපිට වෙන ස්ක්වයර් එකකට එන්න බෑ. කැපුවොත් නයිට් ඉන්නවා. මෙතනට આવොත් නයිට්. මේ ස්ක්වයර් එක G4 queen ඉන්නවා. මේ ස්ක්වයර් එක H5 එතනටත් queen ඉන්නවා. ඒ නිසා යාට ආරක්ෂිතව නැවත යන්න ඕන. නයිට් G8 දක්වා. හරි දැන් අපිට තියෙනවා ට්‍රිකී මූව එකක්. මූව එක තමයි D6 රයිට්. මෙතනදී ප්‍රධාන වශයෙන් ප්ලේ කරන මූව්ස් දෙක මම නැවත ඔයාලට ඇරෝස් වලින් දාලා තිනවා. සමහර ප්ලේස්ලා කපනවා. සමහර අය දැන් මේ වෙලාවේ පීස් එකක් ඩෙවලොප් කරන්න අවධානය යොමු කරන අය බිෂොප් වෙලීට ගන්න බෑ. නයිට් වෙලීට ගන්න බෑ. ක්වීන්ව ගන්න එක ස්ක්වයර් එකක් තියෙනවා. නමුත් මේ වගේ ක්වීන් ගන්නේ නැහැ. ඒකත් ක්ලෝස් කරගන්න පුළුවන් නේද? චෙක් කරොත්. හරි. රයිට් ඕකේ. ඒ හින්දා බොහෝ දුරට මෙයා මේ බිෂොප්ව ඩෙවලොප් කරගන්න උත්සාහ කරනවා මේ පැත්තෙන්. සමහර ප්ලේස්ලා ඉන්නවා කපනවා. ඉතින් අපි දෙකම වෙන වෙනම කතා කරමු. ඉස්සර කතා කරමු මේ බිෂොප් ඩෙවලොප් කරන්න try කරන ප්ලේ කෙනෙක් හම්බුනොත් අපිට පුළුවන් ක්වීන් දාලා රුක්ට ඇටැක් කරන්න. ක්වීන් F3 කරලා රයිට්. මෙතනදී ප්‍රධාන වශයෙන් පෝන් ප්ලේ කරන ප්ලේයර්ස්ලා ඉන්නවා. එතකොට අපිට ඇටැක් එක නවත්ත ගන්න පුළුවන් නිසා රයිට්. ඒ වගේ වෙලාවක ඔපොනට්ගේ පැත්තිෙන් මේ මූව එක ප්ලේ කරහම අපිට පුළුවන් නයිට් B5 අපිට ගොඩක් බෙස් මූව එකක් ග්‍රේඩ් මූව එකක් ප්ලේ කරන්න. එතකොට මෙතනදී choices දෙකක් තියෙනවා. සමහර අය නයිට්ව කපනවා. සමහර අය නයිට්ගෙන් අපේ ක්වීන්ට ඇටැක් කරනවා. රයිට්. මෙතන සරලයි නයිට්ව කැපුවොත් අපිට පුළුවන් ඔපොනට්ගේ රුක්ව කපන්න. එතකොට ඒ ඇඩ්වාන්ටේජ් එක එනවා. රයිට්. ඊට පස්සේ ඔපොනට් ඕනනම් චෙක් එකක් වගේ දෙන්න පුළුවන්. රයිට් එක අපිට බ්ලොක් කරගන්න පුළුවන්. ක්වීන් දාලා. රයිට්. ඒ වගේම වෙනත් මූව්ස් ප්ලේ වෙන්න පුළුවන්. මම නිකන් ගත්ත චෙක් එකක් වගේ දෙන්න අවස්ථාව තියෙනවා කියලා කියන්න. රයිට්. මීට අමතරව වෙනත් මූව්ස් මොනවා හරි ප්ලේ වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ අපි ඔපොනන්ට්ගේ රුක් කපා ගත්තා. ඒ වාසිය අපිට එනවා. එතකොට අපි ආරම්භයේදී නයිට් කෙනෙක් දීලා තියෙනවා. තාමත් මැටීරියල් පැත්තෙන් ඉක්වල්. නමුත් පොසිෂන් එක පැත්තෙන් වයිට් ගොඩක් හොඳයි. තියෙන විදිහ. මොකද බ්ලැක් හිර වෙලා තියෙන්නේ. වයිට් හොඳ පෝන් ස්ට්‍රක්චර් එකක් මෙතන තියෙනවා. ඒ වගේම නයිට්ගේ පීස් වයිට්ගේ පීසස් ඔක්කොම ඕපන් කරගන්න පුළුවන් ඉක්මනට. බිෂොප් අයින් කළා කාසල් එකකට අවශ්‍ය නම් මෙහින් යන්න පුළුවන්. මෙහින් අවශ්‍ය නම් මේ පැත්තෙන් යන්න පුළුවන්. ඒක හොඳට බලන්න ඕන. ඒ වගේම ක්වීන් නිරුපද්‍රිතව බේරගෙන ඉන්න පුළුවන්. තව අවශ්‍ය නම් හොඳට බලලා කරලා නීත්ව කපන්න පුළුවන්. ක්වීන් ට්‍රැප් කරගන්න නැතුව ඒක බලන්න ඕන කැල්කියුලේට් කරලා. හරිද? රයිට්. මට 100% කියන්න බෑ. ටිකක් කැල්කියුලේට් කරලා බලන්න ඕන. හරි. රයිට්. මම පෙන්නුවේ ඉතින් මේ විදිහට රුක්ක කපා ගන්න පුළුවන් කියන එක. රයිට්. ඊළඟට සමහර ප්ලේස්ලා ඉන්නවා මේ නයිට් ගෙන් ඇටැක් කරන ක්වීන්ට. එතකොට මොකද වෙන්නේ? අපි අනිවාර්යෙන් ක්වීන් මේ ඩයගනල් එකේ තියා ගන්න ඕන. මොකද ක්වීන් නෝමල් බේරගත්තොත් නයිට් කැපෙන ඉඩ තියෙන නිසා මම ඒ හින්දා ක්වීන් ගේනවා E4 වලට. රයිට්. එතකොට දැන් තාමත් ක්වීන් මේ විදිහට ඉන්නවා. කපන්න බෑ නයිට්ව. හරි.
ඉතින් මේ අවස්ථාවේදී ඔපෝනන්ට්ගේ පැත්තෙන් ආපහු පොයින්ට් ඇටැක් කරන්න විදිහක් නැහැ. මොකද මෙයා දැම්මොත් ඔයාලා දන්නවා ටිකක් chess වලට වැඩි නැඹුරුවක් දක්වන ප්ලේස් වල දන්නවා. මෙතන pawn in person තියෙනවා. ගේම් එක දිගට දිගට යනවා. රයිට්. එහෙනම් මෙයා normal move එකක් play කරයි බොහෝ දුරට bishop වගේ එකක්. රයිට්. ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් knight දාලා check කරන්න kingව. දැන් මේ checkmate එකෙන් බේරෙන්න queenට පුළුවන් නයිට් කපන්න. එතකොට එතනදී මොකද වෙන්නේ? queen down වෙනවා. එතකොට මේ වෙලාවේ නයිට් කැපුවත් නයිට් ගින් queenට attack කරත් අපිට best moves තියෙනවා ගේම් එක දිනන්න. හරි. එහෙනම් අපි දැන් ඊළඟට ආපහු back වෙමු position එක. right. අපි මෙතනදී කොතනද අපි නැමැත්තුවේ? right. මේ position එකේ. එතකොට අපි කතා කරා pawn play කරන ප්ලේස්ලා ඉන්නවා, කපන ප්ලේස්ලා ඉන්නවා. බලමු pawn කැපුවොත්. right. pawn කැපුවොත් අපිට පුළුවන් මෙයාගෙම නැවත කපන්න. right. එහෙම කපපුවහම ප්‍රධාන වශයෙන් play වෙන moves දෙකක් තියෙනවා. දෙක තමයි මම මේ දාලා තියෙන්නේ. queen play කරන ප්ලේස්ලා ඉන්නවා, knight play කරන ප්ලේස්ලා ඉන්නවා. අපි ඉස්සර knight play කරලා එමු. right. knight play කරොත් අපිට පුළුවන් queen ගින් check කරන්න. right. දැන් check. මේ check එකත් නවත්තන ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් bishop දාන ප්ලේස්ලා, අනිත් එක knight දාන ප්ලේස්ලා. අපි ඉස්සර knight කතා කරමු. right. knight එක දැම්මොත් අපිට පුළුවන් knight b5 play කරන්න. great move එකක්. ඊළඟට c7 වලට attack කරන්න යන්න. right. එතකොට මෙතන ප්‍රශ්න නිසා බොහෝ දුරට queen බේර ගන්න උත්සාහ කරයි. queen ගෙනාවහම අපිට පුළුවන් ඉස්සර වෙලා queenට attack කරන්න. knight ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. queen ඉන්නෝ. right. එතකොට queen බොහෝ දුරට c6 වගේ move එකකට එන්න පුළුවන්. right. මේ වගේ වෙලාවක right අපිට පුළුවන් knight c7 check එකක් දෙන්න. ඊට පස්සේ king play කරාම right අපිට පුළුවන් එකපාර රුක් කපන්න යන්න එපා. ඉස්සෙල්ලා මේ pawn protect කරගන්න ඕනේ. pawn protect කරගන්න අපිට රුක් ගේන්න පුළුවන්. අවශ්‍ය නම් castle කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා long castle එකකට යන්න පුළුවන්. right. මෙයාව ආරක්ෂා කරන්න රුක් කපන්න පුළුවන්. ඊට පස්සේ හරි. දැන් මෙයා රුක් බේරගත්තොත් මොකද කරන්නේ? රුක් බේරගත්තොත් බය වෙන්න ඕනේ. bishop ගෙන් පුළුවන් මේ pawn එක කපන්න. right. එතකොට මේ විදිහට රුක් ට්‍රැප් වෙනවානේ. right. opponent move එකක් නෑ. අපි normal move එකක් ගමු. opponent ගේ පැත්තෙන් knight වගේ move එකක් නිකන්. right. දැන් අපිට පුළුවන් රුක්ව ගන්න. හරි. මේ විදිහට advantage එක white ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපි නැවත යන් පරණ අවස්ථාවකට. හරි. ඒ වගේම මෙතනදී bishop දාන්න පුළුවන් players ලා ඉන්නවා. ඉතින් මෙයා bishop දැම්මොත් bishop දාන එක හොඳ option එකක්. මොකද මෙතනදී black ට තියෙන හොඳම option එක ඒක සාමාන්‍ය game එක අල්ලගෙන ඉන්න පුළුවන් option එක. right. එතකොට අපිට පුළුවන් pawn ගෙන් bishop ගන්න. දැන් අපේ නැති වුණ knight වෙනුවට අපි එයාගේ bishop ගත්තා. right. දැන් knight cut option එකට යන්න පුළුවන්. right. දැන් අපිට development ටික කරගන්න පුළුවන්. මේ bishop එකපාර develop කරන්න බෑ. queen ඉන්න නිසා. ඒ නිසා අපි මෙයා develop කරගමු. right. opponent ගේ පැත්තෙන් castle එකකට යයි ඉක්මනට. right. queen side castle එකට යන්න පුළුවන්. අපිට right. ඊට පස්සේ opponent bishop ගන්න idea එකක් ගනි බොහෝ දුරට d5 වගේ. right. අපිට පුළුවන් queen ව ඉවත් කරගන්න. දැන් ඊළඟට මේ bishop ට පාර හදා ගන්න. right. opponent move එකක් play කරාම අපිට පුළුවන් ඊළඟට bishop ව develop කරගන්න. අතන මේ line එක චුට්ටක් equal යනවා. නමුත් අර මුලින් කැපුණ knight ව නැවත අපි ඒ වෙනුවට bishop ගත්තා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. position එක ගත්තාම චුට්ටක් විතර white best. නමුත් අපිට 100% white best කියලා කියන්න බෑ. normal play කරගන්න පුළුවන්. ඉතින් මේ line එක ගොඩක් black ට හොඳයි. අර වෙලාවේ අර bishop දාලා play කරන line එක මේ විදිහට knight දාන්න නැතුව bishop දාලා play කරන line එක. අපි තව බලමු අපිට මගේ අරුණ තැන්. right. මෙතනදී queen දාන players ලා මේ අවස්ථාවේදී right අපි මෙහෙම pawn කැපුවට පස්සේ queen දාන අවස්ථාව. right. okay. opponent queen දැම්මොත් right අපිට පුළුවන් check එකට යන්න. දැන් මෙතනදී ප්‍රශ්නේ queen ගෙන් පුළුවන් check එක block කරගන්න. right. මෙතන ගොඩක් best move එකක් අපිට තියෙනවා knight b5 attack කරන්න c7 square එකට. right. එතකොට queen cut වගේ option එකකට එන්න පුළුවන්. right. okay. ඊට පස්සේ අපිට bishop cut කරන්න පුළුවන්. හරි. දැන් මෙයා king d8 වගේ option එකකට එන්න පුළුවන්. මොකද මෙතන double attack එක නවත්ත ගන්න. king d8 වගේ play කරාම අපිට පුළුවන් bishop e3 play කරන්න. මේ move එක ගොඩක් වැදගත්. මොකද ඊළඟට knight attack කරොත් අපිට වාසියක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ විදිහට knight attack කරොත් අපිට bishop check එකට යන්න පුළුවන්. දැන් king take square එකයි. ඊට පස්සේ අපිට පුළුවන් knight check එකට ගිහිල්ලා king නැවත ආපුවාම ඉස්සෙල්ලා rook කපනවා. ආපහු check. right. king නැවත ගියාම ආපහු knight check. again pawn cut කරන්න පුළුවන්. මේ විදිහට අපිට මේ ගොඩක් clear කරගන්න පුළුවන් මේ board එකේ වැඩි pieces ප්‍රමාණයක්. right. නැවත ආවහම අපිට ආපහු
කපන්න කවුරුත් නෑනේ. ඒ හින්දා කාසල් එකකට වගේ යන්න පුළුවන්. ඉතින් මේ පොසිෂන් එක ගත්තාම බ්ලැක් හිර වෙලා තාම බ්ලැක්ට හැබැයි නයිට් වගේ ඩෙවලොප් කරගන්න පුළුවන්. අපි ඒ ටිකක් දාමු. රයිට් නයිට් ඩෙවලොප් වුණාම රයිට් ඊට පස්සේ අපිට මෙහෙමත් පුළුවන් නේ. චෙක් කරලා නයිට් එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. චෙක් ඊට පස්සේ මෙයා එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. රයිට් පොසිෂන් එකකින් ගත්තත් මැටීරියල් වලින් ගත්තත් පොසිෂන් එක බෙස්ට් වයිට් බෙස්ට් මැටිරියල් ගත්තත් රුක් කෙනෙක් ඉන්නවා වැඩිපුරනේ. රයිට් පොසිෂන් එකකින් ගත්තත් අපි හොඳට කාසල් වෙලා ආරක්ෂිතව ඉන්න ඔපොනන්ට් හිර වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ඕකයි අර නයිට් මුලින් දුන්නට මේකෙදි ගොඩක් වාසි ගන්න පුළුවන්. හරි. අපි බලමු අපිට තව මගහැරුණු වේරියේෂන් මොන හරි තියෙනවද කියලා. මම අර ඊතල දාපු නිසා අපිට එකක්වත් මගහැරෙන්නේ නැතුව ගන්නන්න පුළුවන්. හරි අපි බලමු තව කොතනද අපිට මගහැරුණ තැන් කියලා. මේ ටික කතා කරා. මේ ලයින් දෙකම කතා කරා. රයිට් මෙතන මුලින්ම පටන් ගන්නකොටම නයිට් ගේන්න නැතුව නයිට් G6 යන ප්ලේයර්ස්ලා ඉන්නවා. රයිට් මේ අවස්ථාවේදී අපි කොහොමද ප්ලේ කරන්න ඕනේ කියලා කතා කරමු. රයිට් අපිට පුළුවන් E5 ඉස්සෙල්ලා මේ නයිට් ඇටැක් කරන්න. රයිට් මෙයා ආරක්ෂිතව ගේන්න ස්ක්වයර් එකක් නැහැ. ඉතින් ඒ නිසා නැවත හිටපු ස්ක්වයර් එකට මේ යන්න වෙනවා. රයිට් නයිට් G8 ඕකේ. දැන් අපිට පුළුවන් ඊළඟට බිෂොප් ලව ඩෙවලොප් කරගන්න. රයිට් අපි මම බිෂොප් කෙලිම C4 ගන්නවා. මොකද F7 වලට ඇටැක් කරන්න පුළුවන් නිසා. රයිට් ඕකේ. ඔපොනන්ට් ගේ පැත්තෙන් බිෂොප් ඩෙවලොප්මන්ට් එකක් වෙයි. E7 ඕ නැත්තම් මෙතන B4 වගේ ස්ක්වයර් එකට මම B4 ගන්නම්. රයිට් එතකොට නයිට් පින් වෙනවා. රයිට් අපිට පුළුවන් පැහැදිලිව ක්වීන්ම ගේන්න ඊළඟට ඇටැක් එකට යන්න. මෙතන චෙක්මේට් එකට. ඒතර චෙක්මේට් එක බේර ගන්න ඔපොනන්ට් ගේ පැත්තෙන් ක්වීන් වගේ ප්ලේ වෙන ඉඩ කඩ තියෙනවා. මේ වගේ නොවන මූව්ස් ප්ලේ වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි චෙස් කරනකොට අපි බලාපොරොත්තු වෙන මූව් එක හැම වෙලාවෙම ප්ලේ වෙන්නේ නැහැ. මම මේන්ලි මේ ඕපනින් එක එක්ස්ප්ලেইন කරන් යනකොට ජනප්‍රියම වැඩිපුරම ප්ලේ වෙන ලයින්ස් ටික තමයි කතා කරගෙන යන්නේ. හරි රයිට් දැන් අපිට පුළුවන් කාසල් එකට යන්න. රයිට් ඔපොනන්ට් දැන් මෙතන එක්ස්චේන්ජ් එකට ගියොත් පෝන් ගින් කැපුවත් ගැටලුවක් නැහැ. මම රෙකමන්ඩ් කරන්නේ ක්වීන් ගෙන් කපන්න කියලා. රයිට් ඕකේ දැන් ඔපොනන්ට් ගේ පැත්තෙන් නයිට් ඩෙවලොප් කරගන්න බෑ. මේ බිෂොප් ඩෙවලොප් කරන්න මොකක් හරි උපායක් යොදාගනි. මෙයා ඩෙවලොප් කරන්න මේ පැත්තෙන් පුළුවන්. නැත්තම් මේ පෝන් දාලත් ගන්න පුළුවන්. මම මේ පැත්තෙන් ගන්න. රයිට් ඕකේ එතකොට ඔපොනන්ට් බිෂොප් මෙහෙන් ඩෙවලොප් කරගන්න පුළුවන්. රයිට් රයිට් එතකොට අපිට පුළුවන් මෙතනින් F4 වගේ මූව් එකක් ප්ලේ කරන්න. රයිට් දැන් මෙයා කට් කරොත් අපිට පුළුවන් රයිට් පෝන් කට් කරන්න. රයිට් ඕකේ දැන් මෙතන ඇටැක් එක තියෙනවා. රයිට් එතකොට මේක ඩිෆෙන්ඩ් කරගන්න ඔපොනන්ට් ආපහු බිෂොප් වගේ ප්ලේ කරන්න පුළුවන්. රයිට් එතකොට අපිට බිෂොප්ට නැවත ඇටැක් කරන්න පුළුවන්. හරි දැන් ක්වීන් සෝරි දැන් බිෂොප් මෙතනින් ඉවත් කරන්න අවශ්‍ය වෙනවා. අපි බිෂොප් මේ වගේ ස්ක්වයර් එකට දාගමු. ඕකේ රයිට් දැන් අපිට ක්වීන්ට ඇටැක් කරන්න පුළුවන්. රයිට් කට් දෙන්න අපිට පෝන්ගෙන් එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. ඕපන් ෆයිල් එක එනවා. හරි ඊට පස්සේ මෙයා කට් කරාම රුක්ගෙන් චෙක් කරනවද නැත්නම් මෙතන කපන්න පුළුවන්. එහෙනම් මෙතන ඇටැක් එකට යන්න. රයිට් චෙක් මේ චෙක් එකේ පස්සේ ප්‍රධාන වශයෙන් මේ මූව්ස් දෙකම ප්ලේ වෙන්න ඉඩ තියෙනවා. මේ පැත්තෙන් ප්ලේ කරන්න නැති වෙයි බොහෝ දුරට නේද? මොකද ඊළඟට බිෂොප් කට් කරලා රුක් ඉන්නවනේ. ඒ නිසානේ. කින් මේ ස්ක්වයර් එකට ප්ලේ වුණොත් බිෂොප් කට් ඩිස්කවර් ඇටැක් එකක් වදිනවනේ. හරි රුක්ගෙන් චෙක් වෙනවා. නයිට් ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තට ප්ලේ වෙයි. රයිට් එහෙම වුණොත් අපිට පුළුවන් බිෂොප් චෙක් කරන්න. රයිට් දැන් මෙයාව නවත්ත ගන්න නයිට් වගේ දාන්න පුළුවන් නේ. රයිට් මම නයිට් ගන්න නයිට් F6 රයිට් මෙතනදී කොහොමද දැන් උන බ්ලැක් ගාන්ට ෂේප් කරගත්තා වගේ පේන පොෂ් එක නැහැ. නමුත් මෙතන බ්‍රිලියන්ට් මූව් එකක් තියෙනවා. රුක් කට් නයිට් නැත්නම් රුක් කට් F6 brilliant again pawn takes අපිට පුළුවන් bishop takes better for white white position එක සහ material වලිනුත් best මොකද ඊළඟට king ඉවත් කරගත්තාම හෝ knight දාගත්තාම මොකක් හරි ක්‍රමයකට මෙයා check එක අයින් කරගත්තාම අපිට rook එක කපන්න පුළුවන් right දැන් position එක ගත්තත් position එක පැත්තෙන් අපි castle වෙලා තියෙනවා මෙයා මේ පැත්තේ rook හිර වෙලා තියෙන හැබැයි ඒවා develop කරගන්න පුළුවන් නමුත් position එක පැත්තෙන් king weak වගේ පේන opponent ගේ පැත්තෙන් මැටීරියල් ගත්තොත් අපිට වැඩිපුර පෝන්ස්ලා දෙන්නේ බෝඩ් එකේ ඉන්න ඔපොනන්ට් අමතරව. ඉතින් මේ විදිහට මේ හැලොවින් ගැම්බිට් අපිට ප්ලේ කරන්න පුළුවන් අර විදිහට මේ ස්ටාර්ටින් ආරම්භයේදී නයිට්ව සැක්‍රිෆයිස් කරලා. ඉතින් මේ වගේ ඕපනින් ප්ලේ කරනකොට ඉතාම පරිස්සමෙන් ඔයා බිගිනර් කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ එකපාර මේ වගේ ඕපනින් ප්ලේ කරන්න කියලා. ඒ වගේම ස්ටෑන්ඩඩ් ටූර්නමන්ට් වල සහ රේටඩ් ප්ලේයර්ස්ලත් එක්ක වගේ ප්ලේ කරනකොට ටිකක් පරිස්සම් වෙන්න මේ වගේ ඕපනින්ස් ප්ලේ කරනකොට ගොඩක් අය මේක ඩිෆෙන්ඩ් කරගන්න දන්නේ නැහැ ඒ නිසා ඔයාලට බ්ලිට්ස් වගේ ටූර්නමන්ට්ස් වල ප්ලේ කරන්න පුළුවන් සාමාන්‍ය අන්රේටඩ් ප්ලේයර්ස්ලත් එක්කත්
ගැටලුවන් හැ ප්ලේ කරන්න පුළුවන්. නමුත් ඉතින් මට වගකීම ගන්න බෑ. මේක කරනවද නැද්ද කියන එක ඔයාලා සතුයි. ඔයාලා අහපු ප්‍රශ්නෙට උත්තරේ මම වීඩියෝ එකකින් අරගෙන ආවා. තවත් ඔයාලට මේ වගේ පාඩම් අවශ්‍ය දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලට අවශ්‍ය පාඩම් ටික කමෙන්ට් කරන්න. මම ඉදිරි වීඩියෝස් වලදී අරන් එන්නම්. හරි. ඒ වගේම ඔයාලට මේ වගේ වැඩිදුර ඉගෙන ගන්න ලොකු කාලයක් ඉගෙන ගන්න වීඩියෝස් දානකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න ලංකාවේ අඩුම මුදලට උගන්නන ඔන්ලයින් පන්තිය. ඉතින් ඔයාලට පුළුවන් සම්බන්ධ වෙන්න. පළවෙනි තියෙන නම්බර එකට මැසේජ් එකක් දාන්න WhatsApp කරා. ඔයාලට පුළුවන් අපේ ඔන්ලයින් පන්තිවල සම්බන්ධ වෙලා ඉක්මනින් ඔයාලගේ දැනුම ඉම්ප්‍රූව් කරගන්න. හරි. එහෙමනම් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් ඔයාව හම්බෙන්න එන්න. එතකන් ඔබට සුබ දවසක්, ජයග්‍රහී දවසක්. YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. subscribe කරපු අය නැවත නැවත subscribe කරන්න අවශ්‍ය නැහැ. ඒතර subscribe එක නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා subscribe කරලා නැත්නම් subscribe කරන්න. හැමෝටම එහෙනම් සුබ දවසක්. මම ගිහිල්ලා ඉන්නම්.